මිත්‍රවරුනි, බෞද්ධ දර්ශනයේ සඳහන් චතුර්විධ ආහාර පිළිබඳ සාකච්ඡා කරන වීඩියෝ මාලාවේ තෙවන වීඩියෝටයි අප දැන් පිවිසෙන්නට සූදානම් වන්නේ. ශරීරයේ පැවැත්ම අරමුණු කරගෙන ගනු ලබන කබලින්කාර ආහාරය පිළිබඳවත් ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස යන ඉන්ද්‍රියන්ට ගෝචර වන්නා වූ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, අරමුණු ආදී වශයෙන් වූ පස්ස ආහාරය පිළිබඳවත් පළමු සහ දෙවන වීඩියෝවෙන් අප සාකච්ඡා කළා. මේ වන විටත් ඔබට එම වීඩියෝ නැරඹීමට හැකියාවක් නොලැබුණේ නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ ඊට අදාළ ලින්ක් එක සටහන් කර තබන්නම්. ඇත්තටම අපේ ජීවිතය හරියට නොනවතී දුවන යන්ත්‍රයක් වගේ. අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයන්හි ජීවත් වෙමින් අරමුණු හීන පස්සේ දුවන ජීවිතයක් තමයි අපට තිබෙන්නේ. නමුත් මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, අරමුණු ආදී වශයෙන් අප නිරන්තරයෙන් ආස්වාදය සොයන කාරණා වෙනුවෙන් අපව පොළඹවන, අපව මෙහෙවන රහසිගත බලවේගයක් තිබෙනවා. අද සාර බීජ තුලින් කතා කරන්නේ ඒ බලවේගය. එහෙමත් නැතිනම් මනෝ සංචේතන ආහාර පිළිබඳව. සරලවම කිවහොත් මනෝ සංචේතන යනු ඔබේ චේතනාවයි. යමක් කිරීමට සිත තුළ ඇති දැඩි කැමැත්ත හෝ උත්සාහයයි. බුදුවරුන්ගේ අනුශාසනාවට අනුව අප යම් ක්‍රියාවක් කරන්නේ සිතේ ඇතිවන මේ චේතනාව නිසායි. චේතනාහං භික්ඛවේ කම්මං වදාමි. මහණෙනි, මම චේතනාව කර්මයයි කියමි. ඉතින් මේ චේතනාව ආහාරයක් වෙන්නේ කොහොමද? අපේ අනාගත භවය, අපේ මීළඟ තත්පරය නිර්මාණය කිරීමට පෝෂණය සපයන්නේ මෙන්න මේ චේතනාවයි. භාග්‍යවතුන් වහන්සේ මේ ආහාරය තේරුම් කරන්න පුත්තමංස සූත්‍රයේදී කදිම ඒ වගේම වඩාත් ප්‍රබල උපමාවක් දේශනා කළා. මනසින් දකින්න. ඊ타මත් රස්නේ ඇති දුම් දමන රතු පැහැති ගිනි අඟුරු පිරුණු විශාල වලක් තිබේ. ශක්තිමත් පුරුෂයන් දෙදෙනෙක් දුර්වල මිනිසෙකුගේ දෑතින් අල්ලාගෙන මේ ගිනි අඟුරු වල දෙසට ඇදගෙන යනවා. මේ දුර්වල මිනිසා දන්නවා වලට වැටුනොත් Taman මැරෙනවා කියලා. ඔහු එතනින් ගැලවෙන්න උපරිම වෙරදරනවා. නමුත් අර ශක්තිමත් මිනිසුන් ඔහුට වඩා බලවත් නිසා ඔහුව ගිනි අඟුරු වල දෙසටම ඇදගෙන යනවා. මේ උපමාවේ ගිනි අඟුරු වල කියන්නේ සංසාරයයි. ශක්තිමත් මිනිසුන් දෙදෙනා කියන්නේ අපේ කුසල් සහ අකුසල් කර්මයන්. අපි අකමැති වුණත් අපේ සිතේ ඇතිවන මේ මනෝ සංචේතන හේවත් චේතනාවන් විසින් අපව නැවත නැවතත් මේ භවගාමී සසරේ දුක්ඛිත පැවැත්ම දෙසට නැවත නැවතත් ඇදගෙන යනවා. අපි කරන කියන හැම දෙයකින්ම අපි කරන්නේ මේ ගිනි වලට වැටෙන්නම අවශ්‍ය පෝෂණය සපයා දීමයි. ඔබ තේරුම් ගත යුතුයි ඔබේ රැකියාව, නිවාස සිහිනය ආදී මේ හැම චේතනාවක්ම ඔබේ අනාගතය පෝෂණය කරන බව. මිත්‍රවරුනි, අපේ චේතනාවන් ගැන අවදිව සිටීම හරිම වැදගත්. මනෝ සංචේතන ආහාරය ගැන හරි වැටහීමක් ලැබුණු කෙනා Taman කරන හැම දෙයකම චේතනාව පිරිසුදු කරගන්න උත්සාහ කරනවා. ඒ අවබෝධය තමයි සසර ගමනේ නැවතීම. අපි මීළඟ වීඩියෝවෙන් කතා කරනවා චතුර්විධ ආහාරයේ අවසන් ආහාරය විඥාන ආහාරය පිළිබඳ. මේ වීඩියෝවේ අදහස් වටිනවනම් ලයික් එකක් දාන්නත් යාළුවන් අතර බෙදා ගන්නත් අමතක කරන්න එපා. කමෙන්ට් එකක් ලෙස පහතින් ලියන අදහස් ගොඩක් ආදරෙන් අපේක්ෂා කරනවා. මනුෂ්‍යත්වයේ සාර බීජ වපුරන්න අප සමග එකතු වන්න. ජය වේවා මිත්‍රවරුනි.